සතර හදාරමින් ඉතා සංක්ෂිප්තව මනාව ඉගෙන ගනිමින් ඒ අධ්‍යාපනය ලැබමින් ශාසනික මෙහෙවරක් සඳහා ඒ පැවිදි භූමියට පත්ව වසර ගණනාවක් එසේත් නැත්නම් වසර 33ක කාලයක් ඔබ අප වෙනුවෙන් මේ හැමෝම වෙනුවෙන් ශාසනික මෙහෙවරක් ඉටු කරන්නට හැකියාව ලැබුණා. අවසාන කාලය තුළ ඒ අසනීප තත්ත්වයටපත්ව ඒ සෑම මොහොතකම උන්වහන්සේ විඳ දරා ගනිමින් අද මේ ආකාරයට මේ විද්‍යාලයේ ක්‍රීඩාංගණයට උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගෙන ආවා. අපි දන්නවා අපේ ගමට අපි අසරණ වුණා වගේ තත්ත්වයට පත්වමාරුයි. අපේ හාමුදුරුවෝ මේ ආකාරයෙන් දකින්න අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි හැමෝටම පොදු ධර්මතාවයක් තිබෙනවා. ඒ ධර්මතාවයට යටත්ව කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අපි අද දවසේ මේ හැම කාර්යයක්ම ඉටු කරන්නට මේ ක්‍රීඩාංගණය සූදානම් කර තිබෙනවා. ඒ සෑම කාර්යයක්ම ඉෂ්ට සිද්ධ කිරීම සඳහා පැමිණ සිටින සියලුම ඒ පින්වත් ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කර සිටිනවා එන්න මේ ක්‍රීඩාංගණයට මෙම ආදාහන කටයුතු උත්සවය ආරම්භ කරන්නට සියල්ල සූදානම් කර තිබෙන බැවින් හැමෝටම අපි ප්‍රධාන මාර්ගයේ සිටින සහ ඒ අතුරු මාර්ගවල සිටින සියලු දෙනාටම අපි ආරාධනා කර සිටිනවා මේ මොහොතේදී මෙම ක්‍රීඩාංගණයට පැමිණෙන්නට කියලා. සුවහසක් චරතාවගේ බෞද්ධ මුදුන් මල්කඩ සුරක්ෂා කරන්නට අපවත් වී වදාළ කිරිගොතැන්නේ සෝමනරත්න නායක හිමිපාණන් වහන්සේට හැකියාව ලැබුණා. අපි දන්නවා ගම්නියන් ගමන් කරමින් ඒ වගේම සෑම ප්‍රදේශයකටම සර්වරාත්‍රික පිරිස් සජ්ජායනා කරන්නට හැකියාවක්